මික්ස් එක. මේක ප්‍රෙස් කරා බෝල් එකක් කරකලා. මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි ස්ටෑන්ඩ් මික්ස් එක. මේක අපි අද ගලවලා ඔයගලන්ට මම සම්පූර්ණ වැඩ කරන විදිය ඒ ටිකයි ඔක්කොම පෙන්නන්නම්. මෙන්න මේකේ තියෙන ලීටර් 4 එකක් එන්නේ බෝල් එක. ඒ වගේම බෝල් එක කරකෙන එකක්. අපි එහෙනම් අපි ගලවලා බලමු අලුත්ම එකක් කොහොමද කියලා. මෙන්න මේ වගේ ඔයගලන්ට එනවා හෑන්ඩ් මික්ස් එක. ඒ වගේමයි ඔයගලන්ට ආයේ එනවා ලීටර් 4 ස්ටේන්ලස් ස්ටිල් බෝල් එක මේක. ඒ වගේමයි මෙන්න මේ වගේ මික්සර්ස් දෙකයි මෙන්න මේ වගේ ඩෝර් හුක් දෙකයි එනවා. ඒ වගේමයි මෙන්න මේක ප්ලාස්ටික් ස්ටෑන්ඩ් එකෙන්. අපි දැන් බලාගමු මේක කොහොමද හයි කරගන්නේ කියලා. මේකෙත් ගත්තම සාමාන්‍යයෙන් මෙන්න මේක ප්‍රෙස් කරලි වෙලා මෙන්න මේ කැල්ල උස්සන්න පුළුවන්. මෙන්න මෙතනින් උස්ස ගන්න පුළුවන්. මේක මෙතනට තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේක ඔයගොල්ලෝ ප්‍රෙස් කරලා වහගෙන මෙන්න මේ යුනිට් එකේ. මේ යුනිට් එකේ තියෙනවා මෙන්න මේ විදිහට හිල් තුන. මේ හිල් තුනට මෙන්න මෙතන තමයි කනෙක්ට් වෙන්නේ. මේ ඉතින් මෙන්න මේක. මේක හැබැයි කනෙක්ට් කරගන්නකොට මේ හිල් තුනේදී මෙන්න මේ පැත්තේ තියෙනවා ඕගොල්ලන්ට බටන් එක වගේ එකක් ප්‍රෙස් කරගන්න. මේ ඉතින් මේක මෙහෙම ප්‍රෙස් කරනවා. මේක ප්‍රෙස් කරාම මේ කැලේ ටික පස්සට යනවා. මෙන්න මේ විදිහට. අපිට එතකොට මේක තියෙන්නේ මේක ප්‍රෙස් කරලා ඉවරලා මේක මෙතෙන්ට තියන්න තමයි තියෙන්නේ. එතකොට තමයි මෙයා කනෙක්ට් වෙන්නේ හයි වෙන්නේ. ඒ වගේමයි මේකේ අපි එතකොට මේවා කරනකොට මෙන්න මෙතන මේ තියෙන මෝටර් එක කැරකෙන්න තියෙන එක මේක නෝමල් එක. එතකොට ඒ කියන්නේ අපි මේ පැත්තෙන් ගත්තොත් අපේ වම් අත පැත්තට මෙන්න මේ පැත්තට තියෙන එකට මේකේ හයි වෙන්නත් ඕනේ මේ සුදු පාට කෑල්ල තියෙන එක. මෙන්න මේක මෙතනට එතකොට හයි වෙනවා නෝමල්. ඊට පස්සේ මේක හයි වෙනවා මේ පැත්තට. මතක තියාගන්න මෙතන මේ ප්ලාස්ටික් කෑල්ල. මෙතන මේ තියෙන ප්ලාස්ටික් කෑල්ල මෙන්න මේ ප්ලාස්ටික් කෑල්ල තියෙන එක පැත්තට තමයි මෙන්න මේකේ තියෙන සුදු පාට එකත් එක්ක හයි වෙන්නේ. අතට මම අර පෙන්නවා වගේ ඉස්සෙල්ලා මෙන්න මේක ප්‍රෙස් කරා මෙන්න මේක දාන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේක හයි වෙලා තියෙන්නේ. මේ ගැලවෙන්නේ නැහැ. මේක හයි වෙලා තියෙන්නේ. හරි. අපි දැන් මේක බලමු ඕගලන් ඔපරේට් කරන විදිය. මෙන්න මේකෙන් අපි දැන් එහෙනම් ස්විච් එක දාමු. ඔන්න වැඩ කරනවා. වැඩ කරනකොට ඒ වගේ බෝල් එකක් කරකවනවා. ඔන්න ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ වගේම අපිට මේක එකට දාන්න වෙන ටර්බෝ කියන ස්විච් එක දෙනවා. ටර්බෝ එක හරහා මේක කරගන්න පුළුවන්. අපිට මේකේ තියෙන විශේෂතාවය තමයි දැන් අපි මේකේ බෝල් එක රොටේට් වෙන විදිහට බෝල් එක කැරකෙන විදිහට තමයි මේක තියෙන්නේ. ඒ වගේම අපිට මෙතනදී බෝල් එක අපිට වෙනම අරගෙන මෙන්න මේ විදිහට උදාහරණයක් වශයෙන් අරගෙන මේකත් මෙතනින් අපි ගලවලා අපිට ඕනේ නම් අපිට ඕන විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ කියන්නේ බෝල් එක රොටේට් කරගන්න විදිහටත් පුළුවන්. අපිට බෝල් එක වෙනම සෙපරේට් අරගෙන අපේ බෝල් එකට දාලා පාවිච්චි කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ අබාන්ස් ස්ටෑන්ඩ් මික්ස් එකක් ගන්න පුළුවන් අපෙන් 12500ට අවුරුද්දක අබාන්ස් කම්පැනි වොරන්ටිත් එක්ක. අපේ තියෙන්නේ මේ හැම ප්‍රොඩක්ට් එකක්ම කම්පැනි වොරන්ටිත් එක්ක. ඒකෙන්ද අබාන්ස් කම්පැනි වොරන්ටි එක තමයි අවුරුද්දක හම්බෙන්නේ. ඉතින් අපේ මේ වගේ වීඩියෝස් බලන්න අපේ පේජ් එක ෆලෝ කරන්න ලයික් කරන්න පුළුවන් කට්ටිය ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඒ වගේමයි ලස්සන කමෙන්ට් එකක් එහෙම දාලා දෙන්න. Thank you.